හරි. ඔය හතරවෙනි ගාන පොඩ්ඩක් හදලා බලමු. හතරවෙනි ගාන කියලා කියන්නේ 54.1 වැඩි කිරීම 27.15 වැඩි කිරීම 43. ඉතින් ඇඩ්‍රස් එකක් දෙමු ඉස්සෙල්ලා. ඇඩ්‍රස් එකක් දුන්නොත් මොකක්ද එන්නේ? p සමානයි 54.1 වැඩි කිරීම. ඇයි හැමතිස්සෙම p දෙන්නේ? ලව් ගන්නකොට හැමතිස්සෙම p අරන් දෙන්නේ. ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. හැමතිස්සෙම අරන් තියෙන p. ඒක නිසා අපි p ගන්න. හරි. වෙන තර්ක දෙවි ඉතින්. සාමාන්‍ය ඉතින් පිළිගන්න. 27.15 වැඩි කිරීම 43. දැන් අර ලඝු 10 පාදයට කියන එක දානවා. ලඝු 10 පාදයට p සමානයි ලඝු 10 පාදයට 54.1 වැඩි කිරීම 27.15 වැඩි කිරීම 43. දැන් අර දීපු ලඝු 10 පාදයට p කියන එක හැමෝටම දෙන්න. එතකොට ලඝු 10 පාදයට p කියන එකේදී මෙයාටනේ p ආවේ. මෙයාට ආවේ ලඝු 10 පාදයට කියන එක විතරයි. ලඝු 10 පාදයට 54.1 වැඩි කිරීමක් නිසා ලඝු වල එකතු වෙනවා. ලඝු 10 පාදයට 27.15 වැඩි කිරීමක් නිසා එකතු වෙනවා. ලඝු 10 පාදයට 43. හරිද? ඊට පස්සේ ලඝු 10 පාදයට p සමානයි දශම තිතට ඉස්සරහා ඉලක්කම් 2යි. එහෙනම් 1යි දශම එකතු කිරීම. දශම තිතට ඉස්සරහා ඉලක්කම් 2යි. එහෙනම් 1යි දශම එකතු කිරීම. දශම තිත පිටිපස්සේ හැංගිලා තියෙන. එහෙනම් ඉස්සරහා ඉලක්කම් 2යි. එහෙනම් 1යි දශම. අඩු කරන එක කරන්නේ ලඝු ගණකවල 1 දශමයක් අඩු කරන එක. එතකොට 54 1 කියලා කියන්නේ උත්තරේ මට කියන්නේ 54 1. 54 1 කීයද ආයේ? මට කියන්න. 7යි 3යි 3යි 2. මට කියන්නේ 27 1යි 5 කීයද ආයේ? 4යි 3යි 3යි 8. මට කියන්නේ 43 බිංදුව 6යි 3යි 3යි 5. හරිද? ඔක නේද? ආ. දැන් එකතු කරන්න. තුනම එකපාර එකතු කරන්න පුළුවන්. දෙකක් එකතු කරලා තව එකක් එකතු කරන්න පුළුවන්. මං ඉතින් තුනම එකතු කරන් යනවා. ලඝු 10 පාදයට p. මං වැඩන්නේ. 5යි 8යි 13යි 13යි 2යි 15. 5 දැම්මා එකක් එකතු. ඒ 1යි 3යි 4යි 4යි 3යි 7යි 7යි 3යි 10න් බිංදුව දැම්ම එකක් එකතු. ඒ 1යි මේ 3යි 4යි 4යි 3යි 7යි 7යි 3යි 10න් බිංදුව දැම්ම එකක් එකතු. ඒ 1යි 6යි 7යි 7යි 4යි 11යි 11යි 7යි 18න් 8 දැම්ම එකක් එකතු. ඒ 1යි මේ 1යි 2යි 2යි 1යි 3යි 3යි 1යි 4යි. එහෙනම් කීයද 4.8යි බිංදුවයි බිංදුවයි 5. හරිද? log 10 පාදයට p නෙමෙයි දැන් ගන්න ඕනේ. දැන් ගන්නෙ කවුද? ඇන්ටිලොග්. ඇන්ටිලොග් p කරන්නේ යන්නේ. ඇන්ටිලොග් p කරොත් මොකද කරන්නේ? මෙතන 4 නම් ඇන්ටිලොග් වලදී කරන්නේ දශමයක් එකතු කරන එක. එතකොට 4ට එකක් එකතු කරොත් 5යි. තිත 5යි. කියලා දැම්මා. ඒක අපේ අර පහසුවට මම මේක කරන්නේ. හොඳේ. ඒක 8005 කියලා තියෙන්නේ 63යි 3යි 7ද? 1යි 7ද? 1යි 7නේ. 63 6000 63 1යි 7 දී තමයි 8005 කියන එක තියෙන්නේ නේ. නේද? ඔව්. 63 1යි 7 දී. හැබැයි තිත 5යි. ඉලක්කම් 5ක් කරලා තිත තියන්න ඕනේ. 1යි 2යි 3යි 4යි තියෙන්නේ. ඉතින් නැති එකට බිංදුවක් දාන්න. තිත තියුවත් එකයි නැතත් එකයි. එහෙනම් p වලට උත්තරේ එනවා 63170 කියලා. හරි.